IPL එලිමිනේටර් තරඟයේ මුම්බයි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර පැවැත්වෙච්ච තරඟය ඇත්තටම අපි දන්නවා උනේ මොකක්ද කියලා දැන් අවසානයේ අපි කතන්දර ගොඩක් දන්නවා. නමුත් මේ වන විට තියෙන තත්ත්වය ඉන්දියාව තුළ විශේෂයෙන්ම ගුජරාට් ප්‍රේක්ෂකයන් සහ මුම්බයි ඉන්දියන්ස්ලට අකමැති ප්‍රේක්ෂකයන් විසින් ලොකු චෝදනාවක් මේ වන විට එල්ල කරමින් සිටිනවා. ඒක ශ්‍රී ලාංකිකයන් වෙත තමයි එල්ල කරමින් සිටින්නේ. ඒක තමයි තියෙන කනගාටුව. ඉතින් මේ වන විට සමාජ මාධ්‍යවල ලොකු විවේචනයක් යනවා විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස්ට. අපි දන්නවා කුසල් මෙන්ඩිස් PSL අතහැරලා ඒක තහනම් වෙන්නටත් බොහෝ දුරට ඉඩ තිබෙනවා. එහෙම අතහැරලා ගිහිල්ලා IPL ක්‍රීඩා කරා, පළවෙනි තරඟයේ ක්‍රීඩා කරා. හැබැයි වැඩේ උනේ උඩ පන්දු දෙකක් ඔහු අතහැරියා. ඒ විතරක් නෙමෙයි, හොඳින් පන්දුවට පහර දෙමින් සිටියේදී ඔහු හිට් විකට් වුණා. ඉතින් හිට් විකට් වීම කුසල් මෙන්ඩිස්ට මහා අමුතු දෙයක්, අලුත් දෙයක් නෙමෙයි කියන එක සමාජ මාධ්‍ය, ලංකාවේ සමාජ මාධ්‍ය තුල කතා වෙනවා. ඔහු ඇත්තටම මීට කලින් ජාත්‍යන්තර තරඟයක හිට් විකට් වෙලා තිනවා. ඒ වගේම තව ලීග් තරඟයක එහෙම දෙතුන් වතාවක් හිට් විකට් වෙලා තිනවා ඔය ආකාරයටම. يعني පස්සට ගිහිල්ලා පස්සට වැඩියෙන් ගිහිල්ලා ඉතින් තාක්ෂණික අවුලක් කොහොට තියෙනවා කියන එක පැහැදිලිවම අපිට පේන්න තියෙනවා. ඉතින් එහෙනම් ඒක නිවැරදි කරගත යුතුයි. හැබැයි මෙතන වෙලා තියෙන්නේ නිකන් තරඟයක් නෙමෙයි, අතේ තිබ්බ තරඟයක් සහ දිනන්න ඕන තරඟයක්. දිනන්න පුළුවන් වෙයි කියලා තිබ්බ තරඟයක්. හිට් විකට් වෙලා නිකන් විකට් එක විසිකල්ලා ගියේ ඒක. ඇත්තටම ඊටාම අවාසනාවන්ත සිදුවීමක්. කතා හදන අයට ඕනෑතරම් මාතෘකා නිර්මාණය කරන්න පුළුවන් සිදුවීමක්. ඉතින් කුසල් මෙන්ඩිස් ගැන ඉන්දියානුවන් විශේෂයෙන්ම ගුජරාට් ප්‍රේක්ෂකයන් කතා කරන්නේ මොහු උඩපන්දු දෙකක් අතහැරියා. ඒකේ විශේෂම උඩපන්දුව රෝහිත් ශර්මා ඔහු තරඟයේ වීරයා වුණා. ලකුණු 12යි දබා ගන්නට තිබ්බේ. අනිවාර්යෙන් ඒක රැකගත්තා නම් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඔච්චර ලකුණු ප්‍රමාණයකට යන්නේ අඩුම 210කින් වන් නවත්තන්න තිබ්බා. එහෙනම් ජයග්‍රහණය කරන්නේ ගුජරාට් කණ්ඩායම. ඉතින් ඒ නිසා ඒක එකක් සූර්ය කුමාර්ගේ උඩපන්දුව නම් ඒ තරම්ම බලපෑමක් උන්නේ නැහැ. ඒ වගේම කොච්චියත් උඩපන්දුවක් අතහැරියා. ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. කුසල් මෙන්ඩිස් උඩපන්දුව දෙකක් අතහැරලා තමන්ගේ විකට් එක තමන්ම කඩාගෙන ගියේක සම්බන්ධයෙන් ඔවුන් කියනවා කුසල් මෙන්ඩිස් තරඟය පාවා දුන්නා කියලා. මේ මං කියන්නේ මේ නිල වශයෙන් කොහෙවත් මොකක්වත් කියන එකක් නෙමෙයි. ඉන්දීය ප්‍රේක්ෂකයන් නැත්තම් ගුජරාට් ප්‍රේක්ෂකයන් විසින් දැන් නගන චෝදනාව සමාජ මාධ්‍ය තුල මීම් හැදෙනවා, ට්‍රෝල් වෙනවා. මේ වගේ ගොඩක් කතන්දර දැන් ඉන්දියාව තුල තියෙනවා විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස්ට. අනිත් කාරණේ තමයි මහල ජයවර්ධනයි කුසල් මෙන්ඩිසුයි කලින් දවසේ පුහුණුවීම් වලදී කතා කර ඉන්නවා, මාලිංගල කතා කර ඉන්නවා. ඒවා තියෙනවා. ඒවත් යම්කිසි බලපෑමක් තියෙනවා. එතනත් අර නිකන් තරඟ පාවා දුන්නා වගේ අර හිතවත් කමට කරලා ඉවරලා තරඟය මුම්බයිලට දුන්නා වගේ එහෙම කතන්දරයක් දැන් හදාගෙන යනවා. ඊට අමතරව මහල ජයවර්ධන මේ තරඟය අවසන් වුණාට පස්සේ විනිසුරුවරුන් දෙදෙනා සමග කතා කරනවා. ඒ කතා කරන එකත් දැන් ට්‍රෝල් වෙනවා සහ කතා හදලා තියෙනවා. ඒ තමයි විනිසුරුවරුන් මුදලට ගත්තා මුම්බයි ඉන්දියන්ස්ලා කියලා. අපි දන්නවා ලෝකේ ඉන්න අංකේ කෝටිපතියෝ වුන් සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා ඕන්ම කියනවා. අර අපි ශ්‍රී ලංකාව සහ නැත්නම් ජාත්‍යන්තර තරඟාවලි වලදී ඉන්දියාව සල්ලි ගෙවනවා කියලා කියන කතාව ඔවුන් අස්සේ තරඟ දිනකොට IPL වලදී කියනවා මුම්බයි ඉන්දියන්ස් බ්‍රයිබ් කරනවා. නැත්නම් අල්ලස් දීලා මේ විනිසුරුවරුන් අල්ලගෙන ඉන්නවා වගේ කතන්දර සමාජ මාධ්‍ය තුල කතා වෙනවා. එක්කෙනෙක් හදලා දාපුවම ඒකට ගොඩක් කට්ටිය එකතු වෙලා ඕක ඉතින් දෙපැත්තට කතා කරනවා. නමුත් වැඩි හරියක්ම තියෙන්නේ ගුජරාට් පැත්තෙන් චෝදනාව අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ තරඟ මුම්බයි ඉන්දියන්ස්ලට දුන්නා කියන කතන්දරේ තමයි ඇත්තටම ඔවුන් දැන් කියමින් යන්නේ. ඒක ඊටාම කනගාටුදායක කාරණයක්. කුසල් මෙන්ඩිස් ඇත්තටම එක තරඟයකට තමයි සහභාගී වෙන්නේ. ඔහුගේ අතිත් වැරද්දක් තියෙනවා. වැරද්දක් නැතුව නෙමෙයි. මේ වගේ ලොකු තරඟයක පීඩනය වැඩි. අනිවාර්යයෙන්ම ඔහු IPL කවදාවත් ක්‍රීඩා කළත් නැහැ. මේ සීසන් එකේ කිසිදු තරඟයක් ක්‍රීඩා කළත් නැහැ. එකපාරම වැදගත් එලිමිනේටර් නොකවුට් තරඟයකට ගිහිල්ලා ක්‍රීඩා කරනකොට ලොකු පීඩනයක් තියෙනවා. අනිත් කඩළු රකින්නා කියන්නේ අනිවාර්යයෙන්ම පීඩනයක් තියෙනවා. ඔහුට අනිවාර්යයෙන්ම පන්දු අල්ලන්නම වෙනවා. හැංගිලා ඉන්න බෑ කොහෙවත්. ඉතින් ඒක තමයි වැඩේ කියන්නේ. ඉතින් මේ වගේ දේවල් වල ජාත්‍යන්තර ක්‍රීඩකයෝ පුහුණු වෙලා ඉන්න ඕනේ. අභියෝගය බාර ගන්න ඕනේ. අර හිට් විකට් වෙච්ච එක අපිට කොහෙන් හරි පැත්තකින් හරි තියන්න පුළුවන්. අර උඩපන්දුව විශේෂයෙන්ම රෝහිත් ශර්මාගේ උඩපන්දුව රැකගෙන තිබ්බා නම් මේ තත්ත්වය වෙනස් වෙන්නට තිබ්බා. නමුත් අවාසනාවකට රෝහිත් ශර්මාගේ උඩපන්දුව අතහැරියා. ඔහුම මේ තරඟයේ දිනෙව්වා. ඒකෙන් තමයි දැන් ලොකු චෝදනාවකට සහ කනස්වල්ලකට වගේම මේ හැම දෙය අතින්ම තැලෙන තත්වයට කුසල් මෙන්ඩිස් පත් වෙලා තිනවා කියන එක තමයි ඉන්දියාව තුළ මේ වන විට අපට පෙනෙන්නට තිබේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.